ඉතින් සුබ දවසක් ඔයාලා පිළිගන්නවා SG Tech එකකින් ගෙන අලුත් මලුත් වීඩියෝ එකකට. ඉතින් අද මම ඔයාලට ගෙනාවේ plan bet කියන betting site එකේ මම crash game එක play කරලා රුපියල් 2500 කට වසන මුදලක් win කරා. ඒ game එක play කරන විදිහ මම ඔයාලට අරගෙන ආවේ. ඉතින් ඔයාලා තාමත් plan bet account එකක් හදන්න නැත්නම් මම මේ උඩින් දාන card එකෙන් ගිහලා ඔයාලට පුළුවන් plan bet account එකක් දැන්ම create කරගන්න. ඒ වගේම මට මතක් කරනවා තාමත් SG Tech 1 වගේම SG Tech 2 channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න කියලා. එහෙනම් අපි යමු මම රුපියල් 2500ක් රුපියල් 100ක් දාලා කොහොමද win කරේ කියලා බලන්න වීඩියෝ එකට. ඉතින් මම මේ විදිහට open කරගන්නවා මගේ machine එකේ plan bet account එක. open කළාම යනවා pass game කියන තැනට. එන්න මේ pass game කියන තැන එකපාරක් click කරාම ඔයාලට පල්ලෙහාට menu එකක් එයි. ඒ menu එකේ search bar එකේ ඔයාලට crash කියලා ගහලා search කරලා යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ pass game කියන තැන උඩ mouse එක අරන් ගියාම ඔයාලට crash game එක පහළින් පෙන්නනවා. එතන crash game එක click කරලා යන්න පුළුවන්. එහෙම නැත්නම් පල්ලෙහාට scroll කරනකොට crash game එක මේ විදිහට පේනවා අපිට. click කරලා crash game එකට log වෙන්නත් පුළුවන්. ඉතින් මම මේ විදිහට click කරලා crash game එකට log වෙනවා. ඉතින් වල රුපියල් 50000ක මුදලක් තියෙනවා මගේ plan bet account එකේ. ඉතින් මම රුපියල් ලක්ෂයක් වල මගේ 2 bet එකේ win කරලා 1x bet එකට දාගත්තා. 1x bet එකේ ඔයාලා වෙනත් මම රුපියල් 50000ක් withdraw කරලා තිනවා. රුපියල් 70000 ගණක් තමයි මගේ account එකේ තියෙන්නේ. ඉතින් මම රුපියල් 50000ක් withdraw කරලා ඔන්න අලුතෙන්ම ආපු plan bet account එකට දාගත්තා. plan bet එකේ ගේම් එකක් ගන්න පුළුවන් ද කියලා බලන්න තමයි මම මේක දාගත්තේ. ඉතින් ඔයාලට ඉස්සරහට මම ටිකටම වීඩියෝ දෙනවා. ගොඩක් අය මගෙන් ඉල්ලුවා රුපියල් 100ෙන් bet කරලා win කරන විදිහ පෙන්නන්න කියලා. ඉතින් මම රුපියල් 100ක් මේ විදිහට bet එකට place කරනවා. ඉතින් අපි 100ෙන් bet කරනවා නම් සාමාන්‍ය රුපියල් 1000ක 1500ක් දාගත්ත කෙනෙක් නම් ඒවල වෙන දෙයක loss එකක් ගියා. රුපියල් 1000ක 1500ක් දාගත්ත කෙනෙක් නම් ටිකක් අමාරුයි 100ෙන් bet කරන්න. පොඩි ගානකින් අපි අරන් අයින් වෙන්න ඕනි අනිවාර්යයෙන්ම. ඒක හොඳට ඔළුවේ තියාගන්න. ඔන්න මම 100 double කළා රුපියල් 200ෙන්. 200 මම win එක ගන්න යන බලමු පුළුවන් වේද කියලා. ඉතින් මම දෙකෙන් ගන්න හිටියේ 1.98න් ක්ලෝස් වුණා. දැන් මම රුපියල් 300ක් කරලා bet එක මේ විදිහට ප්ලේස් කරනවා. ඉතින් වල වෙන ඇති ටිකක් ලොකු bet එකක් යනවා. මම මේක පහෙන් විතර ගන්න try කරනවා. ඔව් ඔයාලට පේන ඇති 1722කින් මම මේ විදිහට bet එක win කරා. නැවත තම රුපියල් 100ක් මේ විදිහට bet එකට place කරනවා. ඔන්නේ bet එක මම රුපියල් 216කින් ගත්තා. දේවල් වලදී කම්පියුටර් එකෙන් crash game එක මේ විදිහට plan bet එක උන් කරගත්තාම ඔයාලට ලොකු තිරයක් පේනවා. ඉතින් win කරන මුදල් ඒ වගේම කී දිනක් play කරනවාද ඒ වගේ දේවල් දෙපැත්තෙන් හොඳට පේනවා. ඔන්න රුපියල් 100ක මුදලක් loss එකක් ගියා. ඉතින් මම මේ bet එක ටිකක් අතහැරලා බලනවා. බලමු සමහරට අතහැරන bet එකම ලොකු bet එකක් ගන්නත් ඉඩ තියෙනවා. ඒවා ඉතින් කනවා chance තමයි. මේක තව ට්‍රික් එකක් මම ඔයාලට කියලා දෙන්නම්. හැම bet එකකටම 100 නම් 100 ගන්න bet කළා ඔයාලට win කරන්න පුළුවන්. හැබැයි ඔයාලා ටාගට් එකක් තියාගන්න මම අනිවාර්යෙන් 100 ගන්න 10න් කියලා. මේ 10 අතර 100 වතාවක් loss කරනකොට ඔයාලා රුපියල් 10000ක් විතර loss වෙනවා. ඒ නිසා ඒක ටිකක් රිස්කි වැඩි. ගොඩක් අය ප්ලේ කරන එක ක්‍රම තියෙනවා. මම නම් ගොඩක් දුර රුපියල් 1000ක 1500ක වගේ දාලා ගන්නේ 1.5න් 4න් ඒ වගේ අඩු ගානකින්. ඒක තමයි මම දන්න විදිහට මට win එකක් ගන්න ලැබිච්ච එකම chance එක. ඔන්නම bet දෙක තුනක් එක දිගට අතහැරියා. ටිකක් කියලා බලන් ඉන්නවා මෙහෙම. රුපියල් 1238ක් මේනොට win කරලා තියෙනවා මම. double කරලා දාන එකත් හොඳ ක්‍රමයක්. නමුත් double කරලා දානවා කියන එකෙන් හිතන්නකෝ bet 5ක් විතර එක ළඟ loss වුණොත්, ඒ කියන්නේ අපි double කරද්දී හැම bet එකකටම bet කරන නිසා double loss වුණොත් ටිකක් අමාරුයි. සාමාන්‍යයෙන් දවසට bet 5කට අඩුවෙන් දාලා දවසකට එකවරක් open කරලා ඔයාලට කියනවා මම play කරන්න කියලා. ඔන්න ඉතින් ඉඳලා දාව bet එක loss එකක් ගියා. ඉතින් ටිකක් වෙනස් වගේ මම මේ වෙලාවේ on කරගත්තා 88 එක. ඒ වගේම 1x bet එක ටිකක් පොඩි වෙනසක් තියෙනවා. බලමු. මේකත් මම දෙකෙන් ගන්න හිටියේ. ඉතින් මම 100 මුදල දැන් double කරලා දානවා 200ක් විදියට. 100න් හරි අමාරුයි. මම නම් අකමැති දෙයක් තමයි රුපියල් 100ක් ප්ලේ කරන එක. මොකද ගොඩ වෙලාවක් ප්ලේ කරන්න ඕනේ. ඒකට අපිව
ඔටෝ මේකට ට්‍රැක් වෙනවා වගේ එනවා. මට නම් ඒක හොඳටම තේරලා තියෙනවා. මම දන්නේ ඔයාලට කොහොමද ඒක දැනෙන්නේ කියලා. මට නම් ඒක හොඳටම තේරෙනවා. මාව නිකන් මේකට ඇදිලා යනවා වගේ පොඩි එකක් තියෙනවා. ට්‍රැක් වෙලා වගේ අපිව නිකන් කවුරුහරි ගයිඩ් කරනවා වගේ. මම ඒ නිසා ගොඩක් දුරට ප්ලේ කරන්නේ බෙට් 3කින් 4කින් වගේ තමයි. ඒ රෙනෝම් ප්ලේ කරන්නේ මේ 100 මුදල දාගත්ත පස්සේ ඉල්ලීමක් නිසා මම ප්ලේ කරන්නේ 100 මුදල දාගත්තාම අපි සෑහෙන වෙලාවක් බෙට් එක අල්ලගෙන ඉන්න ඕනේ. ඉතින් ඔන්න වරා 3ක් මම ලොස්ට් වුණා. ඔන්න 4 වෙනි වතාවට රුපියල් 400ක් ඩබල් කරලා දාලා දිනවා. 100 ගානේ වැඩි කරලා. ඉතින් මේ බෙට් එක 3ෙන් ගන්න හිටියේ. මේ බෙට් එක ලොස්ට් වුණා. රුපියල් 500ක මුදලක් මම මේකට ප්ලේස් කරා බෙට් එකට. ඉතින් ඔන්න 500ක මුදලක් මම ලොස්ට්. රුපියල් 600ක මුදලක් මම බෙට් එකට ප්ලේස් කරලා තියෙන්නේ. රුපියල් 600ක්ම ලොස්ට් වෙලා ඕන කියන 6 වතාවක් දැන් මම ගන්න හිටපු ගානෙන් ලොස්ට් වෙලා තියෙන්නේ. රුපියල් 700 මේ විදිහට බෙට් එකට ප්ලේස් කරලා තියෙන්නේ. ඔන්න මම 700 මුදල් රුපියල් 2373කින් මෙන්න මේ විදිහට වින් කරා. දැන් නැවතත් රුපියල් 100 මම බෙට් කරන්න ඊළඟ බෙට් එකට. තව දෙයක් බලන්න කියන්නම්. ඒක ට්‍රික් එකක්. සාමාන්‍ය 20ක විතර බෙට් එකක් දීපුවම ඊළඟ බෙට් එක 3කට 4කට වගේ යන ප්‍රමාණය වැඩි. ඊළඟ බෙට් එක අනිවාර්යෙන්ම ඔයාලට ලොස්ට් එකක් දෙනවා බින්දුවෙන්ම යන. ඒ නිසා අර ගියපු වින් එක කවර් කරන්න ඒගොල්ලෝ එහෙම කරනවා. මම ටිකක් අධ්‍යයනය කරපු දෙයක්. ඒක ටිකක් පොඩි තියාගන්න. ලොකු වින් එකකට පස්සේ පොඩි වින් එකක් දෙනවා. ඊට පස්සේ තමයි ලොකු ලොස්ට් එකක් යවන්නේ. රුපියල් 100 ප්ලේස් කරලා තියෙන්නේ. ඉතින් මම 5න් ගන්න හිටියේ 4.45 ලොස්ට් වෙනවා වලකනදී 3කට වඩා බෙට් එකක් දෙනවා. අනිවාර්යෙන් සාමාන්‍යයෙන් 2කට එහා ගිය බෙට් එකක් දෙනවා. 2කින් විතර ගන්න try කරන්න. ලොකු බෙට් එකක් ගියා. ඊට පස්සේ බෙට් එක ප්ලේස් කරන්න එපා. අනිවාර්යෙන් ළඟ කරනවා. වලකනදී 1.2කින් ක්ලෝස් වුණා. මම රුපියල් 200 මුදලක් බෙට් එකට ප්ලේස් කරලා දිනවා. රුපියල් 448කින් බෙට් එක වින් කරා. ඉතින් ටිකක් බෝරින් වගේ රුපියල් 100 ප්ලේ කරන මම රුපියල් 500ක මුදලක් මේ විදිහට බෙට් එකට ප්ලේස් කරා. ක්ලික් කරනකොටම බෙට් එක ක්ලෝස් වුණා. රුපියල් 500ක් වුණ ලොස්ට් එකක් ගින් තිනවා. මම රුපියල් 500 කරනවා. 1000 කරලා මේ විදිහට ප්ලේස් කරනවා. මම 1000ක මුදල් ගත්ත රුපියල් 2270කින්. අරමුණ නැති 1629ක් මේ වුණා මගේ වින් එක තියෙනවා. තවම රුපියල් 1000ක් මේ විදිහට බෙට් එකට ප්ලේස් කරලා තියෙන්නේ. ඒක නම් ටිකක් අඩු ගාණින් ගන්න තමයි try කරන්නේ. වල්පන රුපියල් 1600කින් මම මේ විදිහට බෙට් එක වින් කරා. වල්පන රුපියල් 2229ක් ඔන්න මගේ වින් එක තියෙනවා. හොඳටම ඇති. අද දවසට හොඳටම ඇති. මම ටාගට් කරන් ආපු ගාණ රුපියල් 2000ක් විතර රුපියල් 100ක් දාලා නම් ඊට වඩා එහා යන්න දඟලන්න එපා. 100ෙන් බෙට් කරන කෙනෙක් නම් මම 100 එක එච්චර අනුමත කරන්නේ නැහැ. පැය ගාණක් මේක අල්ලන් හිටියම ඔයාලා අනිවාර්යෙන් ඔයාලගේ මනස පරාද වෙන්න මේක හැදිලා ඉවරයි. ඒ නිසා බෙට් 4න් 5න් දවසට වින් කරලා හරි ලොස්ට් වෙලා හරි අයින් වෙන්න. ලොස්ට් වෙලා ආයෙ සල්ලි දාලා ආයෙ ගහන්න එපා. වින් කරනවා වුණත් බෙට් 4න් 5න් වින් කරා රුපියල් 2000ක් හරි කමන්නේ අරගෙන අයින් වෙන්න. ඔයාලා නිතරම මේක ප්ලේ කරනකොට තමයි ඔයාලා ලොස්ට් එකට ඇදිලා යන්නේ. ඒ නිසා ඒක හොඳට ඔළුවේ තියාගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙමින් අදට මම ගිහිල්ලා එන්න. අනිවාර්යයෙන් මගේ channel එකත් subscribe කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම අලුත්ම game set එකක් තියෙනවා plan bit එකේ. ඒ game set එකත් මම ඉස්සරහට ඔයාලට ගේනවා plan bit account එකක් මං හත් විදිහට හරියටම create කරගන්න. එහෙනම් ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.